ලෝකේ ගැන හොයන්න පරිේෂණ කරනවා. සිදුරු දෙකක් අතරේ නාභිගත කරනවා අංශුවක් හැදෙන්නේ නැහැ. විශ්ව හැදෙනවා අතරමං. මේ බුදුහාමුදුරුවෝ කිව්වා. එහෙනම් මමත් අංශුවක් තරංගයක්. ලෝකේ ගැන හොයාගෙන යන පරිේෂණ කරන විද්‍යාඥයෝ මේ ලෝකෙට කාලෙන් කාලෙට ලෝකේ ගැන හොයන්න පරිේෂණ කරනවා. ඒ කරගෙන යනකොට ඒක පරිේෂණයක් කරනවා මොන වගේද? ආලෝකාංශු ටිකක් සිදුරු දෙකක් මැද්දෙන් යවලා පරිේෂණයක් කරනවා. මම නිකන් ඔබට කියන්නේ. ආලෝක ධාරාවක් යවලා පරිේෂණයක් කරනවා. ඒකෙදි ඔප්පු වෙනවා මොකද්ද? නිරීක්ෂකෙක් නැතුව මොකක් හැදෙන්නේ නැද්ද? අංශුවක් හැදෙන්නේ නැහැ. එක වෙලාවකට ආලෝකයේ තරංගයක් විදිහට වැඩ කරනවා. එක වෙලාවකට මොකක් විදිහට වැඩ කරනවද? අංශුවක් විදිහට වැඩ කරනවා. එතකොට මේ තරංගයක් විදිහට වැඩ කරන එක නිරීක්ෂණය කරපු ගමන් නිරීක්ෂකෙක් ආපු ගමන් අංශුවක් බවට පරිවර්තනය වෙනවා. මේ විද්‍යාඥයෝ කාටවත් මේකේ යථාභූතය හොයාගන්න බෑ පිස්සු හැදෙනවා අතරමං වෙනවා. ඒ පරිේෂණය ගැන එතනින් එහාට හිතන්න බෑ. මේක වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි. මොකක් වෙනවද? ඒ අංශුවක් කොටස් දෙකකට කඩලා කොයිතරම් දුරකින් තිබුවත් එකකට වෙනස්කමක් සිද්ධ වෙනකොට ඒ වෙනස්කමම අනිත් එකෙත් වෙනවා. දුර ළඟා දාලා නැහැ. කොහොමද මේ කියන කාරණාවන් ඔවුන් ගලපගන්නේ? ඔවුන්ට ගලපගන්න බෑ, හිතන්න බෑ. නමුත් ඔය තියරි ඔය පරිේෂණය බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ මීට සෑහෙන්න කාලයකට කලින් කරලා ඒකේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම මොකක්ද එහෙම වෙන්නේ ඇයිද කියන කාරණාව එළියට දැම්මා. අපි කවුරුත් ඒක දන්නේ නැත. මම මේ පරිේෂණේ සරලව කියලා දෙන්නයි ඔබට හැදෙන්නේ. මේ වෙලාවේ මේ බණ ඇහෙන එකට අමතරව කුරුල්ලෝ හඬනවා ඇහෙනවද බලන්න. වාහන සද්දයක් ඇහෙනවද බලන්න. ඇහෙනවනේ. අරමුණු කරනකම් මොකක් උනේ නැද්ද? එහෙනම් නිරීක්ෂකයා යොදනකම් මොකක් නැද්ද? දෙයක් හම්බ වෙන්නේ නැහැ. අංශුවක් කියන්නේ දෙයක් ගොඩ නැගෙන්නේ නැහැ. හැම නිතරම විසිරිච්ච ස්වභාවයක් තියෙන්නේ. අර තරංගික ස්වභාවය වගේ ශක්තියක්. ඒක එතකන් මොකක් නැද්ද? ඒ තරංගය මොකක් කරාමද? නාභිගත කරාම. නේ? සිදුරු දෙකක් අතරින් මොකක්ද මේ කරන්නේ? නාභිගත කරනවා. ඔබ අරමුණු කරනවා වගේ එක තැනකට. අරමුණු කරනකොට මොකක් වෙනවද? පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට ලෝකයක් ගොඩ නැගෙනවා. දැක්කද? එහෙනම් මේක කවුද කිව්වේ කලින්? මේ බුදුහාමුදුරුවෝ කිව්වා. එහෙනම් අපේ ඊගෝ එක එහෙම නැත්නම් මමත්වයේ ගොඩ නැගෙන්නේ මොකක් එක්කද? අරමුණු කරන දෙයත් එක්කද නැද්ද? මේ වෙලාවේ ඔබ ඇඳගෙන ඉන්නේ මොන පාට ඇඳුමක්ද බලන්න. ඒ කියනකම් ඇඳුමක් ඇඳන් ඉන්නවා කියලා එකක්වත් ගොඩ නැගිලා තිබ්බද? එහෙනම් ඔය අංශු කියන ස්වභාවයට මේක අයිතිද නැද්ද? අයිති. මේ සියල්ල අයිතිද නැද්ද? එහෙනම් මමත් අංශුවක්. එක වෙලාවට ගත්තොත් මමත් තරංගයක්. එහෙනම් විසිරිච්ච ස්වභාවයක්. සැහැල්ලුද නැද්ද? එතකන් බර දැනෙනවද? දැන් බලන්න ඔබේ උරියේ බර ඔබට දැනෙනවද කියලා පොඩ්ඩක්. බලන්න ගියාම බර දැනෙනවනේ.
ඔබේ බෙල්ල ටිකක් පණ නැති කරලා වන්න ඔළුවේ බර දැනෙනවද කියලා? දැනෙනවනේ. එතකම් බරක් නෑ. එතකම් විසිරිච්ච ශක්තියක් පමණයි මේක. දිගක් නැති, පළලක් නැති, උසක් නැති, මහතක් නැති, හැඩහුරුවක් නැති නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කිසිම ගතියක් ගන්නෙ නැති ස්වභාවයක්. එහෙනම් නිරීක්ෂකයා ආපු ගමන් මොකක් වෙනවද? දෙයක්, ද්‍රව්‍යයක්, ඝන දෙයක්, අංශුවක් බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඔක බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිය වචන ටිකෙන් කිව්වේ. ඒ වචන ටික තේරුන්නේ නැති එකයි ප්‍රශ්නේ. යම් ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් නාමකායක් පැනවේද, එකී ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් තොරව මොකද්ද? රූපකායට අදිවචනයක් දිය නොහැක. අම්මේ මොකද්ද? දැන් අපි කිව්වා ගලාගෙන එන්න සලස්සනවා කියලා සිදුරු දෙකක් මැද්දෙන්නේ. අපේ සිදුර කොහෙද තියෙන්නේ? විඥාණය. දැන් අරමුණු කරනකොට ගලන් එනවද නැද්ද? ගලාගෙන එනවද නැද්ද? විසිරිච්ච ටික කොහමද? මෙච්චර දිගයි, මෙච්චර පළලයි, මෙච්චර උසයි, මෙච්චර මහතයි එනවද නැද්ද? රළුයි, සිනිඳුයි, ගොරෝසුයි කියලා මෙන්න මේ ගලාගෙන එන ටික නාභිගත කරලා නේ? එකක් කරලා මොකක් කරනවද? දෙයක් කියලා හඳුනා ගන්නවා, ගොඩ නගනවද නැද්ද?